ගුරුළුගෝමීන්ට පසුව සිංහල සාහිත්‍යයේ අපට හමුවන තවත් සුවිශේෂ ගත්කතුවරයෙක් තමයි විද්‍යා චක්‍රවර්තීන් කියලා කියන්නේ. මේ විද්‍යා චක්‍රවර්තීන් කියන නාමය ඔහුගේ පුද්ගලික නම නෙවෙයි. මේ විද්‍යා චක්‍රවර්තී කියන නාමය සම්මත උපාධි නාමයක්. මේ විද්‍යා චක්‍රවර්තී කියන උපාධි නාමය අපිට හමු වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 9-10 සියවස්වල ಭಾರತයේ චාලුක්‍ය රජවරුන්ගේ කාලේ. පසුව ලංකාවෙත් මේ උපාධි නාමය භාවිතයට ගැනෙනවා. විද්‍යා චක්‍රවර්තී කිව්ව ගමන්ම ඔබෙත් මගෙත් මතකයට එන සුවිශේෂ කෘතිය තමයි බුත්සරණ කෘතිය. මේ බුත්සරණ කෘතිය රචනා කරන්නේ බුදුන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ වර්ණනා කිරීමේ පරමාර්ථය. බුත්සරණ කෘතියෙන් පසුව දඹදිව යුගයේ රචනා වුණු දහම් සරණ සංඝ සරණ කෘතිත් විද්‍යා චක්‍රවර්තීන් විසින් රචනා කර ඇති බවට විවිධ විද්වතුන් අදහස් පළ කරනවා. නමුත් ඒ බව නිශ්චිතවම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ නැහැ. මේ විද්‍යා චක්‍රවර්තීන් වාසය කළ යුගය පිළිබඳවත් විවිධ මත තියෙනවා. ඇතැම් විද්වතුන් විද්‍යා චක්‍රවර්තීන් පොළොන්නරු යුගයේ අවසාන භාගයේ වාසය කළ බවත්, තවත් විද්වතුන් දඹදිව යුගයේ වාසය කළ බවත් සඳහන් කරනවා. විශේෂයෙන් සිංහල සාහිත්‍ය වංශීය කෘතිය රචනා කරන පුංචි බණ්ඩාර සන්නස්ගලයන් සඳහන් කරන්නේ විද්‍යා චක්‍රවර්තීන් වාසය කළේ දඹදිව යුගයේ බව. බුත්සරණ කෘතියේ භාෂාව පිළිබඳව කතා කරද්දී අමාවතුර වගේම බුත්සරණත් අපිට භාෂාව අතින් වැදගත් වෙනවා. විශේෂයෙන් සංස්කෘත ගද්‍ය රීතියට අනුව මේ කෘතිය රචනා වෙලා තියෙනවා. දිගුවැකි භාවිතය, ස්වරාන්ත පද බහුලව භාවිත කිරීම, අනුප්‍රාස බහුලව භාවිත කිරීම අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මේ කෘතිය විශේෂයෙන් රචනා කරන්නේ කියවා රස විඳීමටත් වඩා අසා රස විඳින්න පුළුවන් ආකාරයට. ඒ වගේම මේ කෘතියේ ස්වරාන්ත පද බහුලව අපිට දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදියට අමාවතුර කෘතිය වගේම බුත්සරණ කෘතියත් අපිට සිංහල සාහිත්‍යයේ අමතක කළ නොහැකි කෘති අතරින් එකක්. ඉතින් මේ විදියට අපිට විද්‍යා චක්‍රවර්තීන් සිංහල සාහිත්‍යයේ සුවිශේෂ ගත්කතුවරයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් තවත් දවසක සම්භාව්‍ය සාහිත්‍යයේ සුවිශේෂ කතුවරයෙක් සමග අපි මුණ ගැහෙමු.